අයිබෝවන් යාළුවනේ අද අපේ මහියංගනේ පොළොන්නරුවේ චාරිකාවේ දෙවැනි දවස. අද අපි මුලින්ම යන්නේ සෝමාවතී පුදබිමට. අද පොසොන් පෝය දිනය නිසා සෝමාවතී පුදබිම සැදැහැවතුන්ගෙන් පිරීලා ඉතිරිලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපිත් පොහෝදා පූජාවට සහභාගී වෙලා සැදැහැසිතින් වන්දනාමාන කරලා නැවතත් එන්න පිටත් වුණා. එන්න මගදී මෙන්න මෙයාවත් අපිට හම්බ වුණා. ඊළඟට අපි පරාක්‍රම සමුද්‍රයත් බලාගෙන පරාක්‍රම බාහු ප්‍රතිමාව බලන්නයි යන්නේ. අපි දැන් පොත්ගුල් විහාරයට පැමිණියා පරාක්‍රම බාහු ප්‍රතිමාව බලන්න. මේ පරාක්‍රම බාහු රජතුමාගේ ප්‍රතිමාවක් කියලා සැලකුවට සමහර මතවාද තියෙනවා මෙය ඍෂිවරයෙක්ගේ ප්‍රතිමාවක් විය හැකි බවට. ප්‍රතිමාවට අනෙක් පසින් පොත්ගුල් විහාරය පිහිටලා තියෙනවා. අපි එතනට ගිහින් බලමු. පරාක්‍රම බාහු රජතුමා විසින් ඉදිකළා යයි සැලකෙන පොත්ගුල් වෙහෙර ලංකාවේ දැනට හඳුනාගෙන ඇති පැරණිතම පුස්තකාල සංකීර්ණය ලෙස හඳුන්වනවා. ඊළඟට අපි මහා පරාක්‍රම බාහු රජතුමාගේ මාලිගය සහ මාලිගයේ අවට ඉදිකර ඇති නිර්මාණයන් බලන්න යමු. මේ තියෙන්නේ මහා පරාක්‍රම බාහු රජතුමාගේ සත්මහල් මාලිගයයි. එය වෛජයන්ත ප්‍රාසාදය නමිනුත් හඳුන්වනවා. මෙහි මාලිගය වටා ඉදි වූ කුඩා කාමර ගණනාවක නටබුන් අදටත් දක්නට ලැබෙනවා. ඒවා ආරක්ෂක භටයින් රැඳී සිටි කුටි හා ගබඩා කුටි විය හැකි බවට පැවසෙනවා. සතුරු ආක්‍රමණයකින් ගිනිගත් මාලිගයේ උණු වී වැටුණු පාෂාණ කොටස් කිහිපයක් අදටත් දක්නට ලැබෙනවා. මේ තියෙන්නේ මහා පරාක්‍රම බාහු රජතුමාගේ රාජ සභාව. රාජ සභාවට අනෙක් පස පහළින් කුමාර පොකුණ පිහිටා තිබෙනවා. ඉතාමත් දියුණු වාරි තාක්ෂණික ක්‍රම යටතේ ඉදිකර ඇති මෙම පොකුණ අසල සලුණා දැමීම සඳහා කුටියක්ද දක්නට ලැබෙනවා. ඊළඟට අපි ආවේ දළදා මළුවට. පොළොන්නරුව රාජධානිය සමයේ රජකම දැරූ රජවරු දළදා වහන්සේ ප්‍රදර්ශනය සඳහා ඉදිකරන ලද වටදාගය, හැටදාගය, අටදාගය හා නිශ්ශංකලතා මණ්ඩපය ආදී දළදා මාලිගා සහ ථූපාරාම පිළිමගය, පොහොයගය හා සත්මහල් ප්‍රාසාදය ආදිය මෙහි දක්නට ලැබෙනවා. දළදා මළුවේ සිට ගල් විහාරය දක්වා යන අතරමඟ බබළු වෙහෙර, රන්කොත් වෙහෙර හා මැණික් වෙහෙර ආදී වෙහෙර විහාරස්ථානද මැද පුදා ගන්න පුළුවන්. ඉන්නේ ගල් විහාරයේ පුදබිමේ.
ශ්‍රී ලංකාවේ පැරණිතම විහාරස්ථාන අතරින් ඉතා විශේෂ ස්ථානයක් මෙම ගල් විහාරයට හිමි වෙනවා. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද මෙහි දිඹුලාගල කාශ්‍යප මහතෙරුන්ගේ උපදෙස් මත ධර්ම සංගායනාවක් පැවැත් වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊළඟට අපි ගියේ තිවංක පිළිමය බලන්න. පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද තිවංක පිළිමය ගෙඩිගේ සම්ප්‍රදායට අයත් පිළිමයක් බවට සැලකේ. මෙම විහාරය තිවංක පිළිමය ලෙස හඳුන්වන්නේ මෙහි ඇති හිටි පිළිමය දණහිස උකුල හා උරහිස යන තුන්තැනින් නැවී ඇති ආකාරයෙන් නිර්මාණය කර ඇති නිසායි. මෙහි පිටත සහ ඇතුළත බිත්ති පුරා විතුසිතුවම් රැසක් දැක ගැනීමට හැකි අතර ඒ අතර දේවතා රූප සහ ජාතක කතා දක්නට ලැබේ. ඊළඟට අපි ඇවිත් ඉන්නේ නෙළුම් පොකුණ බලන්න. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද මෙය කළු ගල් වලින් නිර්මාණය කර ඇති අතර පිපෙන පියුමක ආකෘතියට සකස් කර තියෙනවා. අද දවසේ අවසාන විදිහට අපි ගියේ ගිනි පෙට්ටි පාලම බලන්න. මෙතනින් ගොඩක් අය නානවා, සෙල්ලම් කරනවා. ඒ වගේ තැනක්. ඔයාලා ගියොත් බලන්න ආරක්ෂිතව නාන්න. ඉතින් අපි මේ විදිහට අපේ මහියංගනයේ පොළොන්නරුව චාරිකාව නිම කරන්නයි සූදානම. යන අතරමඟදී මෙන්න මෙයාවත් හම්බුණා. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.